Hi guys, Saffron Life Diaries YouTube channel එකට සාදරයෙන් පිළිගන්න ලබනවා. අපේ කලින් තිබ්බ ආටිස්ට් ලයිෆ් එකේ YouTube channel එක අපි අලුත් නමකින් පටන් අරන් අලුත් ස්කෝප් එකකින් අපි වැඩ පටන් අරන් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝම ඉතාම සාදරයෙන් පිළිගන්න ලබනවා අපේ channel එකට ආපු පාරක්. අපි අලුත් වීඩියෝ ගොඩක් කරලා දෙනවා ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් අපි ඉස්සෙල්ලාම හිතුවා වෙසක් පොය නිමිත්තෙන් පහුගිය වෙසක් පොය නිමිත්තෙන් අපි කරපු වීඩියෝ එක ඕගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මේ තියෙන්නේ ගම්පහ මිරිසත් ප්‍රදේශයේ තිබෙන පිළිකුත්තු රජමහා විහාරය. පිළිකුත්තු රජමහා විහාරය ගත්තාම මෙම විහාරය බලගම්බා රජු දවස් දක්වාම ඈත අතීතයට යනවා. මේක තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ගත්තාම පැරණිම විහාරයක් බවට පත් වෙන්නේ. මෙම විහාරස්ථානයේ මෙම පිළිකුත්තු වෙනව ලැබිලා තියෙන්නේ. එවකට බලගම්බා රජතුමාට සහ ඇතුළු පිරිසට රාජකීය ඇඳුම් ලබා දුන් නිසා මේක පිළිකුත්තුව කියලා හඳුන්වනවා කියලා එක්තරා මතයක් තියෙනවා. මෙම විහාරයේ ඉපැරණි ගල්ලෙන් සහ විහාරගයක් සහ සංඝාවාසයක් පැරණි ලීපාලමක් සහ දෝලාවක් තියෙනවා. මෙම දෝලාව නිසා මෙම විහාරස්ථානය ප්‍රසිද්ධයි කියලා සමහර කට්ටියගේ මතයක් තිබෙනවා. ඊට අමතරව මෙම විහාරස්ථානයේ පැරණි චිත්‍ර ඔබට දැනගන්න පුළුවන්. මේ තියෙන චිත්‍ර ඔබට දැනගන්න පුළුවන් චිත්‍ර. උගුල අටවයි විපත පටලයි මුරුග ගතිපාලා විහාරස්ථානට ඇතුළු වුණොත් එක්කම දකුණු පැත්තේ පොඩි පොකුණක් තියෙනවා. මේ පොකුණ ගාවෙන් දකුණට හැරුණාම අපිට බලා ගන්න පුළුවන් ඉපැරණි සංඝාවාසය සහ ලෙන් විහාර. ඊට අමතරව සීගිරි අංගුවක් සහ ලී පාලම සහ මෙහි ඇති දෝලාව බලා ගන්න පුළුවන් අපිට එම මාර්ගය දිගේ ඉස්සරහට ගමන් කරාම. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් පැරණි වැවක ස්වරූපයකුත් මෙහිදී අපිට දැක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔහුගේ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා සැපවිඳි පන කියත් ප්‍රෑගි අනික් මිනිසාගේ සිනහවෙන් හෝ පිළිකුත්තුව විහාරස්ථානයේ නැවත පැමිණ දන්සල් වෙන පුදා ගන්න සහ කොළඹ වෙසක් කසිරිය බලන්න පිටත් වෙනවා සූදානම් වෙන්නේ. මේ අපිට හම්බෙච්ච දන්සල් වලින් කිහිපයක් තමයි මේ තිබෙන්නේ. ඔබට මේ පේන්නේ කැලණිය ප්‍රදේශයේ ඉදිරිපත් කර තිබෙන හාවන්ගෙන් යුත් සංගීත කණ්ඩායම කණ්ඩුවක්. වසර ගණනක් තිස්සේ මෙම නිර්මාණකරුවන් විසින් මෙම සංගීත කණ්ඩායම ඉදිරිපත් කර තිබෙනවා. මේ පෙන්නේ කොළඹ නෙළුම් කුළුණ වෙසක් දවසේ ආලෝකමත් කර තිබූ ආකාරය. මේ පෙන්නේ තිබෙන්නේ කොළඹ ගංගාරාම වෙසක් කලාපයේ ඉදිරිපත් කර තිබූ වෙසක් කූඩු සහ අනෙකුත් නිර්මාණ. මෙහි තිබෙන බොහෝ වෙසක් කූඩු ත්‍රිවිධ හමුදාමයි නිර්මාණය කරපු කූඩු තමයි තිබ්බේ. ඔබට මේ පෙනෙන්න තියෙන්නේ නවලෝක තොරණ. මේ කොළඹ මාළුවෙන් සංකීර්ණ ඇතුළත තිබූ තොරණ.